පස්වරු එකට පමණ උතුරු කොරියානු විශේෂකාර බලකායේ තිදෙනෙක් යුද මුක්ත කලාපයේ සීමාවෙන් ඇතුළට ඇතුළු වී තිබෙනවා. ඔවුන් අපේ 301 වෙනි ආරක්ෂක මුරපොළට පහර දී අපේ සොල්දාදුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වෙන විටත් ඔවුන් මේ ස්ථානයේ අත්පත් කරගෙන ඒගොල්ලන්ගේ සෙබළු 3 දෙනෙක් කෙවලාද යුද්ධයක් පටන් ගන්න හදන්නේ. ඒගොල්ලෝ එහෙම කරන්නේ හිතාමතාම යුද මුක්ත කලාපෙදී පළමුවෙන්ම වෙඩි තියෙන කණ්ඩායම ගිවිසුම කඩ කලා වෙනවා. උතුරු කොරියාව කරන්න හදන්නේ අපිව කුපිත කරවලා අපිලව ආයුධ පාවිච්චි කරවන්න. ඉදිරියේදී පවත්වන සාකච්ඡාවලදී ඒක ඒගොල්ලෝ අපිට විරුද්ධව පාවිච්චි කරයි. එහෙමනම් දැන් අපි මොනවද කරන්න ඕනේ? ඒගොල්ලන්ගේ උපාය කොහොමද සාර්ථක වෙන්න ඉඩ තියන්න බෑ. ඒගොල්ලන්ගේ අත්අඩංගුවෙන් ඉන්න අපේ සෙබළු දෙන්නවත් බේර ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ වැඩේ අපි නවත්තන්න ඕන. විශේෂ බලකාය කණ්ඩායමක් දැනටමත් අපි පිටත් කරලා තියෙන්නේ. නාදිනෝ නැත්තම් වෙඩි තියනවා. ඇල්ෆා කණ්ඩායමේ කැප්ටන් UCG මේ මොහොතේ ඉඳන් මම යන දෙන නිලධාරියා. මොකද්ද මේ සැලැස්ම? මේක යුද මුක්ත කලාපයක්. කතා කරලා විසඳ ගන්න ඕනේ. කණ්ඩායමේ අනදෙන නිලධාරියා ඇතුලේ අපේ කට්ටිය හොඳින් ඉන්නව නේද? දැන් මේ වැඩේ නවත්තනවා. ආයිමත් යන්න පුළුවන්. හිතන්න එපා යාලා මේක ලේසියෙන් අතාරේ කියලා. ඇතුළට යා. බිග් බොස් කතා කරන්නේ. අපි ඇතුළට යන්න හදන්නේ. පිකෝ වාර්තා කරනවා. අපට දර්ශන ලැබෙමින් පවතිනවා. දැනුම් දෙනවා. පිපිරීම ස්ථානගත කළා. හැරි පොට සූදානමින් ඉන්නේ. පිපිරීමක් සිද්ධ වුණොත් අර දෙන්නට මොන වගේ දෙයක් වෙයිද? සාකච්ඡාව සාර්ථක වුණොත් අවසානයේ ඒක. යන්න පාරක් කියන්න. මේ කතාරලා දාලා ගියොත් හොඳයි.